සුලිකුණාටු අනතුරු ඇඟවීමක් ලැබුණු වහාම අපි කරන්න ඕන දේවල් මොනවද? කලබල නොවී මේ පියවර ටික අනුගමනය කරන්න. මුලින්ම වහලය සහ ජනෙල් පරීක්ෂා කරන්න. වීදුරු බිඳිලා අනතුරු වෙන එක නවත්තන්න ජනෙල් ලෑලි වලින් ආවරණය කරන එක වඩා හොඳයි. ගෙදරට හෝ ලයිට් කම්බි වලට කඩා වැටෙන්න පුළුවන් ගස් අතු තියෙනවා නම් කුණාටුව එන්න කලින්ම ඒවා කපලා ඉවත් කරන්න. හදිසි අවස්ථාවකට ඕන කරන මල්ලක් ලෑස්ති කරගන්න. ඒකට වතුර බෝතල්, බිස්කට් වගේ වේලෙන කෑම වර්ග දාගන්න අමතක කරන්න එපා. ඒ වගේම නිතර ගන්න බෙහෙත්, ප්‍රථමාධාර පෙට්ටියක්, ටෝච් සහ බැටරිත් මේ මල්ලට දාගන්න. වටිනා ලියකියවිලි ප්ලාස්ටික් කවර එක දාන්න. විදුලි උපකරණ ප්ලග් වලින් ගලවලා තියන්න. ඒ වගේම කරන්ට් එක යන්න කලින් ෆෝන් සහ පවර් බැංක් ෆුල් charge කරගන්න. දැන් කුණාටුව පටන් අරන්නම් තියෙන්නේ. කිසිම වෙලාවක එළියට යන්න එපා. ගෙදර ඇතුලේ ආරක්ෂිතම තැනකට වෙලා ඉන්න. ජනෙල් වීදුරු කැඩිලා ඇඟට වැටෙන්න පුළුවන්. ඒ නිසා කුණාටුව වෙලාවේ ජනෙල් දොරවල් ළඟ ඉන්න එපා. ඈත් වෙලා ඉන්න. එකපාරටම හුළඟ නතර වුණොත් එළියට යන්න එපා. ඒ කුණාටුවේ මැද කොටස වෙන්න පුළුවන්. ආයෙත් සැරට හුළඟ එන්න පුළුවන්. කුණාටුව ගියාට පස්සේ බිම වැටිලා තියෙන ලයිට් කම්බි අල්ලන්න එපා. වතුර බොනකොටත් උණු කරලා නිවාගත්තු වතුරම බොන්න. ඕනෑම හදිසි අවස්ථාවකදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 අංකයට කතා කරන්න. හැමෝම පරිස්සම් වෙන්න.